ඔයා forex trading කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයා ගාව තියෙන්න ඕන account එකක් තමයි Exness කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? Exness කියන්නේ ලෝකේ අඩුවෙන්ම spread එක යන broker. ඉතින් ඔයා loss වෙන සම්භාවිතාව ඒ හින්දා ගොඩාක් අඩුයි. ඉතින් spread එක කියන්නේ සාමාන්‍යයෙන් අපි company එකට යන fee එක කියලා හිතමු. ඉතින් මෙන්න මේ fee එක ගොඩක් අඩුවෙන්ම charge කරන broker කෙනෙක් තමයි Exness කියන්නේ. ඒ වගේම ලෝකේ මේ වෙද්දි මිලියන ගාණක් users ලා trade කරනවා විවිධ රටවල් වල. ඒ වගේම regulate top broker කෙනෙක්. ඉතින් ලංකාවේ කෙනෙක් විදිහට ඔයාට ඔයාගේ payments බැංකුවටම ලබා ගන්න පුළුවන් broker කෙනෙක් තමයි Exness කියන්නේ. ඒ සඳහා සියලුම පහසුකම් සපයලා තිනවා. විශේෂයෙන්ම ඔයා කරන deposit එක, ඊට පස්සේ ඒකෙන් කරන profit එක, ඊට පස්සේ ඔයා ගන්න withdrawal එක ඔයාගේ බැංකුවටම withdraw කරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතාවක් නැතුව එහෙනම් බලමු කොහොමද හරියාකාරයෙන් අපි Exness ගිණුමක් හදාගන්නේ කියලා ඔයාට ට්‍රේඩින් වලින් ගොඩ යන්න විදිහට. මේකේ සුළු අප්ඩේට් කීපයක් ඇවිල්ලා තිනවා. ඒවත් එක්කම කතා කරමු. පළවෙනි ඩිසිෂන් එකේ අපි ලින්ක් එකක් දාලා තිනවා. ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාට පුළුවන් Exness ගිණුමක් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් හදන්න පුළුවන්. ඉතින් ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ country එක select කරන්න තමයි මුලින්ම එන්නේ. ඉතින් ඔයාගේ country එක මෙතන select කරන්න. ඉතින් ඔයාට පුළුවන් ශ්‍රී ලංකා කියලා මෙතන ලබා දෙන්නවා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා නම් ඊට පස්සේ ඔයා ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතනට ලබා දෙන්න ඕනේ. ඉතින් ඔයාගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතනට ලබා දෙන්න. හරියල්ම ඊට පස්සේ ඔයාට පාස්වර්ඩ් එකක් දෙන්න තමයි එන්නේ. ඉතින් පාස්වර්ඩ් එක දෙද්දී ඔයා වග බලා ගන්න ඕනේ. characters 8ත් 15ත් අතර ප්‍රමාණයක් දෙන්න. ඉතින් ඔයාට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් capital ලකුරු, simple ලකුරු මේ විදිහට mix කරලා, ඒ වගේම numbers mix කරලා ඔයාට මේක ලබා දෙන්න පුළුවන්. හරි. ඔන්න මේ විදිහට ලබා දුන්නාට පස්සේ ඔයාට පේනවා නිකන් කොළ පාටින් හරි වැටලා තින ඔක්කොටම. ඒ කියන්නේ ඔයාගේ password එකේ කිසිම ගැටලුවක් නැහැ කියන එක. ඊට පස්සේ මෙතනට පොඩි ටික් එකක් එනවා දාන්න. මේකට ටික් එක දාගන්න. හරියල්ම ඊට පස්සේ ඔයාට බොහොම පහසුවෙන් කරන්න තියෙන මෙතන register කියලා button එකක් තියෙනවා. මෙන්න මේ බටන් එක තමයි ඔයා ටච් කරන්න ඕනේ කහ පාට. හරියන්නේ දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට දැන් පෙන්නනවා. ඉතින් choose trading account කියලා එනවා. ඉතින් මෙතනදී ඔයා තෝරන්න ඕනේ යාළුවනේ මේ real account කියන එක. ඉතින් අපේ real account කියන තැන ටච් කරගමු මේ කහ පාට. හරියන්නේ දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට unavailable කියලා වැටලා තියෙනවා. ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි ඔයාගේ account එක ඔයා ID verification එක කරපො නැති හින්දා. ඉතින් අපි බලමු කොහොමද මේකේ ID verification එක කරන්න කියලා. ඉතින් හරි සරලව මේක අපිට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන කහ පාටින් complete කියලා button එකක් තියෙනවා. මෙන්න මේක touch කරන්න. ඉතින් touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් verify your contact details කියලා එනවා. ඉතින් මෙතනින් මුලින්ම එන්නේ ඔයාගේ email එක confirm කරන්න. ඊට පස්සේ ඔයාගේ phone number එක confirm කරන්න එනවා. ඊට පස්සේ profile information ටික add කරන්න එනවා. හරි. අපි දැන් මේ ටික කරගමු. ඉතින් අපි get started now කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ මුලින්ම මම කිව්ව විදිහට ඔයාගේ email එක confirm කරන්න ඉන්නේ. ඉතින් ඔයාගේ email එකට ගිහිල්ලා code එකක් ඇති. අන්න ඒ code එක මෙතනට ලබා දෙන්න ඕනේ. හරියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Exness එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් email verification කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒක open කරලා මේ verification code එක අපි copy කරගමු. ඉතින් ඔයාට එන්න වෙනස් code එකක්. ඉතින් මට ආපු code එක මේ විදිහට මම enter කරගත්තා. ඔන්න දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ පළවෙනි step එක හරිය. දැන් අපේ phone number එක confirm කරන්න තමයි එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන කහ පාටින් බලා ගන්න confirm phone කියලා. ඉතින් මේ confirm phone කියන එක අපි touch කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ වැඩ කරන mobile number එක ලබා දෙන්න තියෙන්නේ. ඉතින් මෙතන ඉස්සරහට බිංදුව type කරන්න නැතුව ඔයාගේ mobile number එක ඔයාලට type කරගන්න පුළුවන්. හරියන්නේ මම මගේ mobile number එක ලබා දුන්නා. ඊට පස්සේ මෙතන continue කියන කහ පාට button එක touch කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාගේ phone number එකට code එකක් එනවා. ඉතින් ඒ code එක මෙතනට ලබා දෙන්න ඕනේ. ඉතින් notification එකක් මාර්ගයෙන් මට OTP code එක ආවම මම ඒක ඇතුළත් කරා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් confirm faster no SMS needed කියලා. ඉතින් ඔයාගේ fingerprint එක use කරලා ඔයාලට මේකට log වෙන්න පුළුවන් කියන එක තමයි මේක කියන්නේ. ඉතින් ඒක අපි දැම්ම දෙන්න අවශ්‍ය නැහැ. අපි remind me later කියලා එක දෙමු. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ profile information ටික add කරන්න. ඉතින් අපි මෙතන complete now කියන එක touch කරගමු. හරි. ඊට පස්සේ මෙතන ඔයාගේ profile information ටික ලබා දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න මෙතන ඔයාගේ ID එක verify කරන්න පුළුවන් information තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ID එකේ විදිහට ඔයාගේ first name එක, last name එක, date of birth එක, country of birth එක, gender එක, ඔයාගේ address එකත් ඔයා හොඳට මතක තියාගන්න. ඔයාට verify කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාට light bill එකක් වෙන්න පුළුවන්,
වතුර බිලක් වෙන්න පුළුවන්, ටෙලිෆෝන් බිල් එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බිලේ සඳහන් ඇඩ්‍රස් එක තමයි ඔයා මෙතනට ලබා දෙන්න ඕනේ. හරියල්ලේ මම මගේ ඩීටේල්ස් ටික සියල්ලම ෆිල් කරගත්තා. ඊට පස්සේ මෙතන කහපාට continue කියන බටන් එක තමයි ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අහනවා what is the purpose of opening your account. ඉතින් මෙතන ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන investment කියන එකට දීලා continue කියන බටන් එක ටච් කරනවා. ඉතින් මෙතනට ඔයාලට කැමති එකක් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා employee කෙනෙක්ද නැත්නම් business කරන කෙනෙක්ද retire වෙච්ච කෙනෙක්ද. ඉතින් ඔයාට මේකට ඕන එකකට ඔයා උත්තරේ දුන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට මම ඉක්මනින් මේ හැම එකටම ටික් දදා යනවා. ඉතින් මේ විදිහට ඔයාට මේක ෆිල් කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. කැමති එකක් දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් last question එක ඔයාලට පේනවා මෙන්න මෙතන 16න් 16. ඉතින් මේ ඔක්කොටම ඔයාලට පුළුවන් මේ විදිහට හරි ටිකක් දාලා මෙතන submit කියන එක ලබා දෙන්න. ඔන්න දැන් ඔයාගේ account එකෙන් 50%ක්ම අපි verify කරගෙන ඉවරයි. ඊට පස්සේ verify identify now කියලා එකක් එනවා. ඉතින් ඔයාගේ ID verification එක කරන්න ඉන්න අපි verify කියන එක touch කරමු. ඊට පස්සේ ඔන්න ඔයාගේ නම මෙතන සඳහන් වෙනවා. upload document කියලා එනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන upload document කියන එක ලබා දෙන්න. ඉතින් මේ විදිහට data use agreement එකක් එනවා. මෙතනට පොඩි tick එකක් දාන්න ඉන්නේ. ඒ tick එක දාලා submit document කියන එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ country එක select කරන්න එනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් passport එකෙන්, driving license එකෙන්, එහෙම නැත්නම් ID card එකෙන් උනත් ඔයාට මේක කරගන්න පුළුවන්. සිංහලෙන් තිබ්බා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන දෙයක් ID එක. ඉතින් ඔයාට පුළුවන් ID card කියන එකට ටික් එක දාලා ඔයාට මේක start කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක කරන්න ඕනේ, කරන්න එපා කියන දේවල් මෙතන සඳහන් කරනවා යාලා. හරි. අපි එහෙනම් අපේ ID එකේ මුලින්ම යාලා ඉල්ලන්නේ upload the front of document. ඒ කියන්නේ ඔයාගේ ID ඉන්දියේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එකක්. ඊට පස්සේ යාලා ඉල්ලනවා දෙවෙනියට ඔයාට බලා ගන්න පුළුවන් upload the back of your document කියලා. හරි. අපි IDs දෙක upload කරගෙන ඉමු. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙන්න මේ වලාකුළයි මේ ඊතලයේ තියෙන එක front document කියන එක. ඊට පස්සේ ඔයාට document එක upload කරන්න පුළුවන්. හරියල්නේ මම ඔන්න මගේ IDs දෙකම මම upload කරගත්තා. ඊට පස්සේ මෙතන submit document කියන මේ කහපාට බටන් එක touch කරන්න. ඊට පස්සේ මෙතන verify identify කියලා එනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් your document are under review කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් විනාඩි 3ක් විනාඩි 7ක් වගේ වෙනවා. එහෙම නැත්නම් පැය 24ක් ඇතුළතදී ඔයාගේ account එකේ ID verification එක මේකේ result එක ඔයාට එනවා. මේක ඔයාගේ successful වුණාද එහෙම නැත්නම් ආයෙ upload කරන්නද කියලා. ඉතින් මෙතන හොඳට මතක තියාගන්න ඔයාගේ identity හරියටම upload කරන්න වටේ background එක පේන විදිහට ID එක ගන්න blur වෙච්ච එක ගන්න එපා. ඉතින් මේ විදිහට ඔයාට මේක වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. ඉතින් මෙතන ID verification එක successful වුණාට පස්සේ ඔයාට ඔයාගේ residential address එක ඔයාට verify කරන්න එනවා. ඉතින් මෙතනදී ඔයාට පෙන්නන්නේ මෙන්න මෙතන උඩින් ඔයාගේ address එක verify කරන්න. ඉතින් ඔයාට තියෙන්නේ verify residential address කියන තැන touch කරලා අර මං ID එක upload කළා හා සමානවම ඔයාගේ තියෙන light බිලක් එහෙම නැත්නම් වතුර බිලක් මම අර කලින් සඳහන් කරපු විදිහට කැමති බිල් එකක් ඔයා මෙතන upload කරන්න. ඊට පස්සේ ඔයාගේ account එක 100% සම්පූර්ණයෙන්ම verify වෙනවා. හරි. අපි එහෙනම් බලමු ඔයාගේ account එක verify වුණාට පස්සේ කොහොමද පෙන්වන්නේ කියලා බලන්න. ඉතින් ඔයාගේ account එක verify වුණා නම් ඔයාට මෙන්න මේ විදිහේ email එකක් එනවා. ඔයාගේ account එක verify වුණා. ඒ වගේම residential address එකත් verified වුණා කියලා. හරි යාළුවනේ දැන් මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ verify වෙච්ච account එකක්. ඉතින් ඔයාට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පොඩි ඉරි තුනක් තියෙනවා. මෙන්න මේක අපි ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මගේ නම වැටෙනවා මෙතන උඩින්ම. ඒ නම වැටෙන තැන තමයි ඔයා ටච් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට මේක ටච් කරාට පස්සේ ඔයාට settings කියලා එකක් එනවා. මේ තියෙන්නේ මෙන්න මේක ඔයා ටච් කරන්න. මේක ටච් කරාට පස්සේ ඔයාගේ account එක ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට fully verified මේ විදිහට වැටලා තිනවා කියන්නේ ඔයාගේ account details ටික සම්පූර්ණයෙන්ම verify වෙලා. ඒ කියන්නේ ඔයාගේ account එක සම්පූර්ණයෙන්ම verify වෙලා කියන එක තමයි මේකෙන් කියන්නේ. දැන් අපි මේ account එක හැදුවට පස්සේ Xmas එකට app එකක් තියෙනවා. ඉතින් මේ app එක ඔයාට පුළුවන් ඔයා Android නම් පාවිච්චි කරන්න Play Store එකට ගිහලා Xmas app එක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා Apple phone එකක් නම් පාවිච්චි කරන්නේ ඔයාට පුළුවන් Apple Store එකට ගිහලා Xmas app එක download කරගන්න.
ඉතින් මගේ Android එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Exness කියලා ඔයාලා මේ විදිහට search කරන්න. ඊට පස්සේ මෙන්න මේ icon එක එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ preview එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක install කරලා ඉවරලා open කරගන්න app එක. ඉතින් app එක open කරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මේකට sign වෙන්න. ඉතින් ඔයා ලබා දීපු email address එකයි password එකයි දීලා ඔයාගේ Exness account එකට ඔයාලට log වෙන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු කොහොමද අපි Exness එකට දැන් deposit එකක් දාගන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා deposit කියලා option එකක්. මෙන්න මේක touch කරන්න. ඉතින් touch කරලා ඉවරලා ඔයාලට පුළුවන් මෙතන all payment methods කියලා option එකක් තියෙනවා. අන්න එක touch කරන්න. ඉතින් ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න deposit methods ටික එනවා. ඉතින් ඔයාලට පුළුවන් bank card එකෙන් deposit කරන්න. නමුත් ලංකාවේ නම් bank card support කරන්නේ නැති හින්දා අනිත් දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. Binance Pay වලින් පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා bank transfer තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් USDT වලින් payment එක කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට USDT TRC20. ඉතින් ඒ විදිහට ඔයාලට මේකේ deposit ක්‍රම කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඔයාලට recommend කරනවා ඔයාලට Binance Pay පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බැංකුවෙන් ඔයාලට deposit එක කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙන්න මේ USDT TRC20 වලින් deposit එක කරගන්න පුළුවන්.